ඔබ දන්නවද? ලෝකේ බලවත්ම නාවික හමුදාවන් පවා අද වෙවුලන්නේ බිලියන ගණන් වටිනා සබ්මරීනවලට නෙවෙයි. මේ කුඩා මුහුදු ඩ්‍රෝනවලටයි. සාගරයේ යුද බලය විනාශ කළ මේ අලුත්ම තාක්ෂණය ගැන. මේවට කියන්නේ USV, ඒරුම නැත්නම් Unmanned Surface Vehicles. සරලව කිවහොත් නියමුවන් රහිත බෝට්ටු. මේවා අඩි කිහිපයක් පමණක් උස නිසා සාමාන්‍ය රේඩා පද්ධතිවලට හසු කරගන්න ඉතාමත් අපහසුයි. මේවා පාලනය කරන්නේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා කිලෝමීටර් 10 ගණනක් ඈතින්ද. මේවායේ තියෙන විශේෂත්වය තමයි රංචු ප්‍රහාර, ස්වාම් ඇටැක්ස්. එකම ඉලක්කයකට ඩ්‍රෝන 10ක් 15ක් එකවර පහර දෙනකොට ලොකුම නෞකාවකට වුණත් ඒක වළක්වන්න බැහැ. කිලෝ 500කට වඩා වැඩි පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙන යන මේ ඩ්‍රෝන නෞකාවක ජල මට්ටමට යටින් වැදී මුළු නෞකාවම විනාශ කර දමනවා. රුසියානු යුක්‍රේන යුද්ධයේදී මේ තාක්ෂණය නිසා රුසියාවේ ප්‍රබල යුද නෞකා කිහිපයක්ම මුහුදුබත් වුණා. මිල අධික යුද නැවක් විනාශ කරන්න යන වියදමට වඩා 10 ගුණයක අඩු වියදමකින් මේ ඩ්‍රෝන හදන්න පුළුවන් වීම තමයි මෙහි ඇති භයානකම පැත්ත. නාවික හමුදාවල අනාගතය දැන් තීරණය වෙන්නේ මේ කුඩා මාරයන් මතයි. ඔබ හිතන්නේ ඉදිරියේදී විශාල යුද නැව් ලෝකයෙන් තුරන් වෙයිද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. මේ වගේ තොරතුරු දැනගන්න ෆලෝ කරන්න.